A few moments later. මට කලපුවේ පොඩි කඩයක් දාගෙන බිස්නස් චේරම්ම බොන්දට කරගෙන මට කලපුවේ පොඩි කඩයක් දාගෙන බිස්නස් චේරම්ම බොන්දට කරගෙන සතෝසෙන් අපි ශාමයෙන් ඉන්දියා මල්ලියේ පොමයිස්ටර් සතෝසෙන් අපි ශාමයෙන් ඉන්දියා මල්ලියේ පොමයිස්ටර් ඕකාල් පත්තරේ ඕකාල් පත්තරේ na violet na නරිකෑනා අरे කවුද බං නරිකෑනා ඒ පයි වලිය යන්නේ බඩු දෙන්න බඩු බලා උදේ පාන්දර ඇවිල්ලා මගේ බිස්නස් කනවා බං යන්නේ මාමා අපිට කාත් දැන් දෙන්න බඩ මුසලයි බං බඩ උද්ද බඩු දෝඩි නරක බඩුද කියපන්කෝ උදේ ඕන්නේ නරක බඩු නෝ එකම තියෙනවා ඕන් දෙකද බඩ බලයා බඩු ඉන්නවා ඕන්නේ වනේ බඩ මම නරක වැදිලා තියනවද කම්පැනි එකද කම්පැනි නේ උඹලාගේ උඹ බලයා පොඩා කනවා ලොලිපොප් නාන මාමා අර තම්බි කියපන් ලොලිපොප් දෙන්න 100කද 100ක දෙන්න ගත්තා 100ට 3යිද මාමා දෙන්නේ 100ට 3 තමයි දෙනවා එකක් 10යිනේ මේ නානගේ කඩේ 100ට 3 දෙන්නේ උඹ පොඩා තම්බි පොඩා අපියා මෙන්න 3යි ලොලිපොප් 100ට අපි තම්බි නානා ඕක අහුයන්වා කඩේ දෙන්නේ අම්මට සිඩි අකයි good morning මොනි ඔයාලගේ මේ පොඩි බඩු තියනවා කියලා ආරංචියක් ආවා නැද්ද පිස්සුද බං ඒ පිස්සුද කොහෙම මේ බොරු කියන්න එපා මම දැක්කවා අපේ අයියරත් මේ දෙනවා කවුද කිව්වේ මට ආරංචි එනවා මම දැකලා දෙන්නේ නැද්ද පිස්සුද බං දෙනවද නැද්ද කියනකො කරන්න එපා මේ වන්ද උඹලට දීලත් බෑ මොනවා කරන්නද වන්ද ඒ සේපේ මම කියනවා ඒ පොලිසියට දන්නවනේ සේපේ ගහපන් මේ ගෙද්දට මාට්ටුවට ගන්න එපා මේ ආ පිස්සු සල්ලි නඩු නා සල්ලිය බලෙන් එපා අවුල නැහැ නෑ හරි මම සේපේ ගෙද්දට මාට්ටුවේ බෑ මල්ලි ගාන කීයද 500යි අයියේ අබ්ද ඊදස්සක බෑග හිගමනවලු බඩු නැද්ද මොකක්ද නිමල් අයියා එන්ඩටරයන් දන්නේ බඩු නැත මාර සීන්නේ දරු මල්ලු ඉන්න මිනිස්සු නේද හරි එහෙම තමයි බෑමල්ලු අපවත් එක්ක උඹලම වයසට ගිහිල්ලා බලපන්කෝ බං බඩු නැද්ද තියෙනවා නිකන් දෙසිය ගාල්ලා කවුරුන් නැහැනේ 200ට දෙනවා ඇයි කමන්නේ මල්ලි දැන් 200ට බෑ මාරි දැන් 200ට හරි කමන්නේ මගේ නම් පොඩ්ඩක් තියෙනවා දෙන්න හරියන්නේ thank you මල්ලි හරි අපි සමහර අපි මාට්ටු කරන්න බෑ මට
හැසිරි. මොකද වෙන්නේ වෙනස් නිකන් කවදාවත් නිකන්. ඒක ඔයා දුන්නේ බඩු මොනවාද අයියා? ටික අමාරුයි මොකක්ද වුණා සඳ විදුලට එන ඕයි. විශ්දුද බා මං එන වාසවිස දෙනවා දෙකෝ සල්ලි වලට විශ්දුද දෙකෝ. ඉන්න බෑ ඔය අමාරුයි දැන් මේ. එන අමුතු වීම මට. තියා කොයික මට කියලා හරියන ඩොක්ටර් කෙනෙක් බලපන් ගිහිල්ලා කොහෙන් හරි. මම මේකෝ ඔබට මේ. අල්ලා ඔයාලට තමයි ඔක්කොම ඔබනේ අකෝ මට කියන ටෝක් එකක් දුන්නේ පොලිසිය එක්කන් එන ආරාම කියලා මොකද්ද ගිහිල්ලා මම මොනවා කරන්නේ? මට කලින් හිතන්නේ තිබ්බෝ මේ පාවිච්චි කරන්න කලින්. ගිහිල්ලා බලාවරි මටත් කීපම් ඇවිල්ලා මොනවක් හරි තියෙන්නේ නැති උත්. Buta. Buat dem buat. Dia kan memang buat eda. Kini kau yang gua mak bahwit ne. Hah? Kalau burun nanti kau tu apa? මං තාත්තට කියන්න තු මං ගිහිල්ලා ආවේ ඩොක්ටර් ළඟ. Hah? Mau mata kian tu kia? ඔව් යා. ඒ පොඩි කැන්සර් එකක් වගේ කිව්ව ගණන් ගන්න එපා. Odiya kau dia kau cancer tian ni? බෙහෙත් ටිකක් එහෙම බොන්න කිව්වා. ඒකට හරියයි කිව්වා සමහර විට. Bed gua cancer honda ni mana? නෑ එහෙම තමයි කිව්වේ. ඕකනේ බං උඹලා ඔවා කරන්න ඉස්සෙල්ලා දඟලන්න එපා. අපේ පර්ස් එකටත් ඇරලා උඹලා කරපුවාට උඹලට ඔහොම වෙන්නත් ඕනේ ඒකත්. දුංග බලලා ඇස්ති කරගනි. චාමර පුතා. චාමර පුතා. අම්මච්චා කවුද එන්නේ ඉස්සරහට? ඊළඟට එන්නේ කවුද දන්නවද? අර පළවෙනි සුනිල් අයියා. ඔව් ඔව්. සුනිල් අයියාත් එක්ක කොල්ලෙක් ඉන්නවා. උගේ පුතාද කොහෙද? උගේ පුතා මොනාරි සීන් එකකට මාට්ටුලා. ඒ කියන්නේ ඔය ගංජා කුඩු. ඕ මං දැක්කව කර බොක්කු ගාන ඉන්න. ඒක තමයි. ඒක මොකක් කර සීන් එක ඔක ඇප්පල මොකක් කර සීන් එකක් තියෙන පොඩ බලන්නකො. මොනට ගන්න? පොඩ බලන්න මම බලන්න. හරි හරි. ඊළඟ බලපන්. හරි හරි. ලොකු පුතා වරෙන් යන්න. ඔබට ඕන ඔක්කොම ඒ වෙලට කියන්න ඕනි. ඔබට තියෙන අමාරු එහෙම. මේ අපේ කොල්ලා අර අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා කියලා මම මහත්තයට කිව්වේ. ඒකට තමයි ආයිබෝන් කියපන් ගකෝ. ඔව් ඉතින් අපි අර මේ පළතුරු එහෙම අරන් ආවේ තිබ්බ විදිහට තමයි අරන් ආවේ. අර කපු මහත්තයාගේ තැඹිලි ගෙඩිය මොකද්ද කරන්නේ? ඒකෙන්වත් මේ මූට මේ කොල්ලට මේ ලෙඩේ සනීප කරලා දෙන්න කපු මහත්තයා. එහෙමද? කොල්ලා ඒවට ඇබ්බැහි වෙලා මං කරලා දෙන්න. මේ තැඹිලි ගෙඩිය බලෙන් මම කරලා දෙන්න. ඔන්න දැන් කොල්ලට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මත්ද්‍රව්‍ය ප්‍රශ්නයක්නේ තියෙන්නේ. මං කරලා දෙන්න. දැන් මේ තැඹිලි ගෙඩියට මැතුරම ආයේ කොල්ලා මොනාටවත් යොමු වෙන්නේ. හරි පුතා. අපි දැන් ඔයාගේ අර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඔක්කොම නැති ගන්න තමයි හදන්නේ. ඔයා ඉඳ ගන්න පුතා. හරි මේක දේවාරූඩියෙන් ඔයාගේ සියලුම ඇබ්බැහි වීම මේ තැඹිලි ගෙඩියට අරන් තැඹිලි ගෙඩිය කිරිපෙරෙද්දි මේ ඔක්කොම නැති වෙන්න තමයි මං හදලා තියෙන්නේ. පැහැදිලිද? ඔව් දැන් ඔයා වැඳ ගන්න. සමන් මල්ලේ දුමු ටික හරිද? හරියි. අම්බයි මේ ඉර බැස යන වෙලාවට නිකට යතේ තියන් වරේ කල්පනාවිකේ ඉන්නා විතේදි තනියම හුදෙකලාවිකී ඉන්න දෙ ගෙදරේ කවුරුත් නැති වෙලාවකී චුට්ටක් බලන්න මා දිහා කියන්න චේතනා කැස්සත් ඇදෙනවා යකෝ තෝතන දුන් අල්ලද්දි චුට්ටක් බලන්න පාතිමා කියන්න චේතනා කෙහෙල් ගෙනවාද පුතා කෙහෙල් වා පිළිගන්නවද දෙයන් ඔව් දැන් මෙතන තියෙන කෙහෙල් ගෙඩියකුත් කාලා මේ තැඹිලි ගෙඩිය ආශිර්වාද පැන් එක බොන්න ඕනි මොකද දැන් මේකේ කිරි පෙරලා තියෙන්නේ අද දෙක ඇඩ් කරන්න පුතා අද දෙක ඇඩ් කරන්න දැන් බෝ හරි පුතා දැන් ඔයාගේ තාත්තා කිව්වා වගේ වාර තියෙන සියලුම දුක් නොත් නැතිව. ඔයාට යනකොටත් අපි ගීතයක් කියනවා. තේරෙනවද? අපි යනකොටත් ඔයාව මතුරුලා තමයි යවන්නේ. පැහැදිලිද? එතන මේ තැඹිලි ගෙඩිය ඔයා යනකොට මේක ගඟකට දාන්න ඕනේ මෙන්න මේ කවිය කියලා. තේරෙනවද? චුට්ටක් බලන්න පාතිමා කියන්න එපා ඒක මුස්ලිම් කට්ටිය කියන්නේ. හරි? බලන්න චේතනා මොකද්ද? චුට්ටක් බලන්න චේතනා කියන්න චේතනා එකම කියන්න එපා.
ඒක තමයි මේ ඇවිල්ලා තියෙන එක. එකම කියන්න එපා කියන්නේ. ඒක විතරයි මේ අපි മന്ത്രി දන්නේ. එනම් ඔබ කරපන්. කරපන් බෑ. නෑ නෑ ඔයාම කරන්න ඒක තමයි. බලන්න චේතනා. හරිද? හරියන පරිස්සමෙන් ගිහින්. මෙහෙට අල්ලපිය. මේ ඊළඟට කවුද මං එනවා කියන්නේ? චාමර පුතා. දෙයියෝ මචා ඊළඟට කවුද එන්නේ අප්පා? අම්මට උඩ මොකද්ද බං? අම්මට මොකේ ලුසලා? කවුවන අතට දියුල්. ඔක මේ කම්මත් මොකක්ද දන්න සීන් එක? මේ ඊළඟට එන්න කසිප්පුසිරි. කසිප්පු සිරියගේ මේ ගංගයිනේ කසිප්පු කෑන්නක තියලා. කසිප්පු කෑනේ තියලා දෙන්නේ ඒක මේ ජරාවද්ද කොහෙද දාලා මොකෙද කියලා. හරි හරි. මේ පොඩක් බලන්නකෝ ඒක. ඊළඟ එන්නේ. අයිබෝන් කපු මත්තයා. ආයිබෝන් සිරි. මොකද්ද ප්‍රශ්නේ මොකද වෙලා තියෙන්නේ? සියයට මොනවද දාලා? පස්සේ ගන්නේ. අසිය කියන්නේ? කසිප් ගන්න මොනවද දාලා? හරි හරි හරි. කවුද දාලා තියෙන්නේ? කවුද දන්නව මම? ඒ කියන්නේ මගෙන් දැනගන්න බැරිද? දන්නවනම් එන්නේ නැහැ මෙතෙන්ට. එන්නේ නැහැ. හරි අපි බලමු. ඔව්. කාසියා වලට නම් මම මේවට මතුරන්නත් බයයි. ඔබ දන්නවනේ දැන් තියෙන තත්ත්වය. ඔව් අපි කරගමු. ඔව්. කවුද මේ? වැඳ ගන්න ඕනේ නිල් අයියත් එනවලු බා. වැඳ ගන්න ඕනේ. ඔව් වැඳ ගන්න. හරි. නැත්තම් පොල් ගන්න වැඳ ගන්න. දැන් බාපු කානෙට ඔබ වැඳ ගන්නට පැනයක්. ඔව් කපා. ඔව්. හරි වැඳ ගන්න. ඔන්න අපි පටන් ගන්නයි යන්නේ. හරි. මොනවා පළතුරුවක් ගෙනාවේ නෑනේ බා. නෑනේ කප්පා. ඒව ගේන්න එපා. අරවට පළතුරු දාපන්. හරි. හරි. මලෙට බම්බෙරෙක් උසේ සිතෙට ඔබ එනවා. කිරි දොඩා. කිරණසේ හිරුගේ ඔබ hina වෙනවා. තෝ hina වෙනවා. ලාලේලේ ලාලේලේ ලාලේලා ටන් ටන් ලාලේලේ ලාලේලේ ලාලේලා ටන් ටන් නා 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 ලාලේලේ ලාලේලේ ලාලේලා ටනන් නා නා. හරිනේ ඔය මූණට දැල්ලන්න එපා. ඔව් දැන් දැඹිලි ගෙඩියේ කිරි පෙරෙනවා රත්තරන් පැටියෝ. හරිද? අත් දෙක ඈත් කරන්න. අත් දෙක ඈත් කරගන්න. අත් දෙක ඈත් කරන්න කිව්වේ මෙහෙම. දැන් දෝත දිගලා මේකට දැන් කිරි පෙල්ලන් තියෙන්නේ. වා මේක බිව්ව ගමන් වාට අර පෙන්නුම් කර. හරි? හරිද? උත්තර බොන්න එපා අනිත් කට්ටියට කියන්න එපා. දැන් සිරියෝ මේ කසිප්පු කෑන්නේ කවුද ගත්තේ කියලා බලන්න එපේ. අපි බලමු. ඔව් බලමු. ඔබ හොඳට ඒක හිතේ තියාන වැඳගනි. හරි. දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කෙරින් එන රළ ගෙනින්නේ උඹේ කෑන්නක. දැස පියාගත් කල මට මැවෙන්නේ ඔබෙරුව ඈත කඳු කෙරින් එන නල ගෙනින්නේ උඹේ කෑන්නක. සාදු කියපන් සාදු කියපන්. සාදු. ඔන්න දැන් මට පෙන්නුම් කරනවා. කහ පාට කෑන් එකක්ද බලමු ගාව තිබ්බේ. ඔව් කමත්. කහ පාට කෑන් එක. ගඟ අද්දර ලියද්ද දිගේ ගලෙන් බහිනකොටමද හැංගුවේ. ඔව් කමත්. ගඟෙන් බහිනකොටම කල් දෙපොක්කා වාස්සේ අපල දාලා හැංගුවා. ආන්න හරි කමත්. හැංගුවා. ඔන්න උඹ යනවා. උඹ යනවා. උඹ ගිහිල්ලා හෝරා දෙකමාරකට පස්සේ ගල් මද්දා ඇවිල්ලා කෑන් එක අරන් යනවා. ගල් මද්ද දන්නවද මෙහා ගමේ? ඔව් දන්නවා. ආන්න හරි ගල් මද්ද තමයි අරන් යන්නේ. උඹ හිමීට ටෝක් කරලා අහපන්. හරි කමත්. දැන් බර තැඹිලි ගෙඩි බීලා හින්දා උඹට අමුතු සත්‍යයක් එනවා. හරි කමත්. හයි පවර්. එතකොට අපේ මේ ඇසිස්ටන්ට් සමන් ඉන්නවනේ. ඔව් ඌට අර ගාන දීලා යන්න පුළුවන්. හරි කමත්. පැහැදිලිනේ? හරි. ඊළඟට කවුද බා එන්න තියෙන්නේ? නාන තමයි ඉන්නේ. නානට එන්න දෙන්නේ. නානට කතාරාම් බලන්න මොකද්ද ප්‍රශ්නේ කියලා බලන්න. ඊළඟ ඕවන් නානා. සමි මොකද්ද වාට තියෙන ප්‍රශ්නේ? මගේ බඩුව තමයි නැති වෙලා තියෙනවා. බඩුව නැති වෙලා තියෙනවා. හරි. එතන මේ තැඹිලි ගෙඩියෙන් පුළුවන් නානාගේ බඩුවට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. එහෙනම් දවා දන්නන් තැඹිලි ගෙඩිය කිලිපෙන්න හැටි නේද? ඔව්. දැන් අපි ඒක බලමු. හබීබී සලාම් අලයිකුම් බේබී බේබී. අයි මූට බලන් ඉන්නේ. මොකක් හරි වැඩ ගන්න ඉන්නවා. මොකද කරනවා? හරි මොකද කරනවා නෙමෙයි මේක වතුරනවා පුතා. වාට බඩුවනේ හොයාගන්න ඕනි. මගේ බඩුව තමයි නැති. හරි බඩුව හොයලා දෙන්න උඩ බලන් ඉන්න එපා අතු කරගෙන ඇති. නානා මේක පෙන්වන විදිහට වාට ගෑනු කේස් එකක් තමයි පෙන්වුම් කරන්නේ. අර සාමි මම බැඳලා නැහැ සාමි. උඩ ගෑනු නැහැ සාමි. මම කඩේ බඩුව තමයි නැති වෙලා තියෙනවා. සෙන්සර් කේස් එකක් කොහෙද බං? මේක බැටරි මාරු කරන්න බැරි වුණානේ. ඔව්. එතකොට අපි බලමු. පොඩක් පිහදලා. බඩුව පෙන්වන්නේ. අර ඔයාගේ හොඳ බඩුවද නරක බඩුවද? හොඳ
හොඳ බඩුව අර කොල්ලොන්ට එහෙම දෙන්නේ ඒක පෙන්නනසන් ඔව් අර කොල්ලෝ අර පොඩි කොල්ලේ ලොලිපොප් කොල්ලෙ දෙනවා ඉතින් ඕවා කරලා අපිට ඔය බඩුව තිබ්බොත් තමයි පුදුමේ පුතා තේරෙනවද ඉතින් දැන් අපි බලමු මේ බඩුව කොහෙද තියෙන්නේ කියලා ඔයාලා යට තට්ටුවේ නේද ඔය බඩුව තියාගත්තේ ඒක පෙන්නනවා සමී ඔව් අර කොල්ලොන්ට හොරෙන් දෙන්නේ පොලිස් මාමලාටම හොරේ ඒ බඩුව තමයි නැතිලා තියෙන්නේ ඒතකොට මේ බඩුව හංගලා තියෙන්නේ උඹේ දෙවෙනි කසාදේ උඹ බැඳලා නැහැ කොන බොරු කරන්න බාරිද උඹේ දෙවෙනි කසාදේ පුතා තමයි උඹේ ගෙදර ආපු වෙලාවක ඔය බඩුව අරන් ඉන්නේ අඩේ මේ කතාවද ඔව් උඹට දෙවෙනි කසාදේ දරුවෙක් ඉන්නවනේ දරුවා නම් දන්නේ නැහැ සාමි දෙවෙනි කසාදේ නැති කසාදේ තිබ්බා ඒතකොට ඒකේ දරුවෙකුත් ඇති ඌ තමයි මේක අරන් තියෙන්නේ පැහැදිලිද ඒතකොට උඹ ඒ දරුවගෙන් තේරෙනවද අඩේ මගේ දරුවේ දන්නේ නැහැ උඹේ දරුවේ ඒක ඉතින් උඹනේ දන්නේ ඉතින් උඹ දරුවගෙන් අහපන් ඔය කොහෙද තියෙන්නේ කියලා ඒතකොට මේක කිරි පෙරලා තියෙන්නේ දැන් මේක උඹ බොන්නෝ බිව්වට පස්සේ ඔව් කිරි පෙරලා තියෙන්නේ ඒතකොට මේක බිව්වට පස්සේ තමයි උඹට ඒක හොයාගන්න දීපන් අර මට කිව්වට හොඳ නැහැ සාමි ගමන් උඹට බොන්න වෙනවා උඹට අර වැඩේ කරගන්න ඕනේ නැති කියලා කරගන්න තමයි එහෙනම් බීපන් හරි නානා දැන් ඔයාගේ වැඩේ වෙනවා පරිස්සමට ගිහින් එන්න තමයි තියෙන්නේ කවර රාවද උඹ මේක යන ගමන් වලද යා ඔව් මේක යන ගමන් කතා මොනද මොනවා පැසෙන කාලපල් සාමි යනවා හරි හරි ඉරි පෙරේ යොම යනද ඇඩ්වාන්ස් ඉල්ලගන්න අරුන් දෙන්නද බං අර ඔබ කියපු දෙන්න ඈ ඉන් තමයි බං අර මත්ද්‍රව්‍ය නම්බරන් ගේලා මේ ගමඩු විනාශ කරන්නේ නාන මොකද උඹලා ඇයි බං ඔය වගේ අපරාධ කරන්නේ අවංකවම කියපන් බං මොකද පිස්සුද අපේ කොල්ලට අරවා දුන්නා නේද මොනවාද අරවා කිව්වේ මත් වෙන දේවල් මත් පෙති දීලා පිස්සුද හරිද ගංජා දීලා තියෙනවා උඩුත් ගහනවා කියලා මට ආරංචියක් තියෙනවා දැන් මේක පපුව අල්ලගෙන ඇඳේ බුජියගෙන බං ඉන්නේ ඇයි උඹලා මේ වගේ අපරාධ කරන්නේ මොනවාද ගන්න නානයි උඹයි බෙදනවා කියලා තමයි මට සුනිල් මාමා කිව්වේ ඉතින් නානට නානා කියන්නේ නැතුව කොමුකක් කියන්නේ දෙකට පිස්සුද මේමයි සීන් එක ඔව් කියපන් අඩු බෙදන්නේ නැහැ මු මන් කොහෙද ඉන්නේ මු මම කවුද ගෙදර මගේ ලොක්කු තඹ දන්නේ මු එළියට බහිනවද ඔව් එළියට බහින් මන් දැක්කපන් කීයකෝ බොරු කියන්න එපා දැන් මේක අපි ඇයි උඹ කල්පනා කරගෙන ඉන්නේ කියපන්කෝ දැන් උඹ මුකෙන් නෙවෙයිද ගත්තේ උ නෑ කියනනි නැත්තම් මොනවද කියන්නේ හරි අපි බලාගමුකෝ මොකද්ද වෙන්නේ කියලා දැන් මොනවා බලන්නද මේකත් ඕවට ඇඩ්ඩයි වෙලා තොපේ පැත්ත ගන්නවා ඌ අප්පා වෙච්ච මගේ පැත්තවත් ගන්න පැහැදිලිද දැන් තොපි දෙන්න ඔහොම කරන්න එපා හරිද නානා අපි බලාගමු මම මගේ දරුවා හදා ගන්නම්කෝ තොපි විදියට හැදෙන්න තේරුම් ගනි හරි අපේ විදියට උඹලා හදන්න දෙන්න එපා අපි හරි නාරි දරුවා බලාගන්න හරි නාරි අපි බලාගන්න හරි පරෙන් යන්න මල්ලිය නරක මිතුරන් පිළිගන්ට එපා නංගී නොහොබිනාකම් හුරුවෙන්ට එපා බෝගම්වල සිපිරිගෙදරට එන්ට එපා